අද හදමුද මේ වගේ රසට සැමෙන් දාපු අසමතකංකර සලාදයක්. ඉතින් අපි මුලින්ම අසමතකංකර මිටි හොඳට සුද්ද කරගන්න ඕන. ඒකෙ මෙන්න මේ පේනවා වගේ සුදු පාට තිත් තියෙනවා. ඒවා දිලීරයක්. ඉතින් අපි ඒවා කෑමට ගන්න හොඳ නැහැ. අපි ඒ ටික අයින් කරලා හොඳට සෝදාගෙන ලුණු වතුර විනාඩි 10ක් විතර තියලා ගන්න ඕන. මොකද මේවා වගා කරනකොට මේවට තෙල් පොහොර දානවනේ. ඉතින් අපිට ඒවා කැවුනොත් අපිට ඒවා ඇඟට විෂ වෙනවා. ඒ හින්දා අපි වලමිටි සුද්ද කරාට පස්සේ විනාඩි 10ක් විතර වතුර දාලා තියලා ගන්න ඕන. එහෙම තියාගත්ත කොලයක වතුර බේරලා හොඳට ඊට පස්සේ මේ වගේ චූටියට කපා ගමු අපි. අපි මේකට ලුණු, තක්කාලි, එතකොට අමමිරිස් එකතු කරනවා. මම මෙතනදී පොඩි ප්‍රමාණයෙන් ලුණු ගෙඩි 2ක් අරගෙන තියෙනවා. ලුණු වැඩි වෙන තරමට සලාදේ රසයි ගොඩක්. තක්කාලිත් ගෙඩි 2ක් ගත්තා. මේ ටික මේ වගේ හොඳට කපාගෙන අපි සලාදෙට එකතු කරගමු. ඉතින් ඔයාලා දන්නවද මේ අසමතකම් වල තියෙන ගුණ ගැන කිව්වොත් අපේ ශරීරයේ තියෙන හිතකල කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න උදව් වෙනවා. එතකොට ශරීරයේ තියෙන විෂ ඉවත් කරන්න උදව් වෙනවා. එතකොට මේ කොළවල තියෙන සුවඳත් එක්ක අපේ ආහාර රුචිය වැඩි කරන්න උදව් වෙනවා. ඉතින් මේක ලේසියෙන් අපිට හදාගන්න පුළුවන් කෑමක් නේ. ඔයාලත් මේක ගෙදරදී හදාගන්න උත්සාහ කරන්න. සතියකට සැරයක්වත් අපිට කනවා නම් හොඳයි මේක. මේ තියෙන්නේ අපේ සලාදේ රසවත්ම කරන දේ. ඒ තමයි දෙහි. අපිට අවශ්‍ය ප්‍රමාණයට වැඩි වෙන තරමට ගොඩක් රසයි සලාදේ. මම අද මේ ගෙඩියම එකතු කරනවා සලාදෙට. මම අද සලාදේට සැමන් එකතු කරගන්නවා. ඔයාලට උඹලකටවත් එකතු කරගන්න පුළුවන් සැමන් නැත්තම් ඒ වගේම මේ දෙකම නැතුව පොල් ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. එතකොටත් රසයි. ඉතින් මේ හැම දිගටම ඔයාලට try කරලා බලන්න පුළුවන් ගෙදරදී මේක හදාගන්න. මේ විදිහට දෙහි ටික මිරිගත්තට පස්සේ අපි සැමන් ටිකට ලුණුයි ගම්මිරිස් පොඩි එකතු කරගන්නවා. ඊට පස්සේ කොළ ටික පොඩි වෙන්න තියෙන සැමන් ටිකයි ලුණු ටිකයි තක්කාලි ටිකයි හොඳට පොඩි කරගන්න ඕන. ඊට පස්සේ අතට බර දෙන්නේ නැතුව කොළ ටිකත් එක්ක අය ඔක්කොම කලවම් කරන්න ඕන. ඉතින් මේ අසමතකම් වල තවත් ගුණ කීපයක් තියෙනවා. මම ඒ ටික ඩිස්ක්‍රිප්ෂන් එකට දාලා තියන්නම්. එතනින් ඔයාලා බලන්න.
ඔන්න දැන් අපේ අසමතුකම් කළ සලාදේ ලෑස්ති. අද අපි මේකත් එක්ක කන්න බතුයි පොලොසුයි කඩල පරිප්පුයි තමයි හදාගත්තේ. මේ ජාති තුන නියමිටම ගැලපුණා. හරිම රසයි. ඉතින් මේ වගේ සලාදයක් ගන්න අපේ පොඩි දරුවෝ උනත් අකමැති වෙන්නේ නැහැ. එයාලගේ කැම රුචිය වැඩි කරගන්න මේ වගේ දෙයක් ආහාරයට ගන්නකොට. ඉතින් ඔයාලත් ළඟම තියෙන මාකට් එකෙන් උනත් ඔයාලට ගිහින් බලලා ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක බලපු අය හැමෝටම ගොඩාක් ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙ ලස්සන ඩෙකකින් ඉක්මනට එන්නම්.